බොහෝ කලකට පෙර ඉබ්‍රාහීම් නබිතුමාට වසර ගණනාවක් දරුවන් සිටියේ නැහැ. ඔහු දෙවියන් වහන්සේගෙන් දරුවෙකු පිළිබඳව යාචනා කළා. අවසානයේදී ඔහුගේ යාඥාවට ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ විසින් ඉබ්‍රාහීම් තුමාට ලස්සන හුරුබූටි පිරිමි දරුවෙකු ලබා දුන්නා. ඔහුට ඉස්මායිල් ලෙස නම තැබුවා. ඉබ්‍රාහීම් තුමා තම පුතාට ලෝකයේ ඕනෑම දෙයකට වඩා ආදරය කළා. එක් රාත්‍රියක ඉබ්‍රාහීම් තුමා බලවත් සිහිනයක් දුටුවා. සිහිනයේදී අල්ලාහ් තාලා ඔහුට තම ආදරණීය පුත් ඉස්මායිල්ව තමාට පූජා කරන ලෙස පැවසුවා. මුලදී ඉබ්‍රාහීම් තුමා සිතුවේ මෙය ඇත්තටම අල්ලාහ්ගෙන් ආපු පණිවිඩයක්ද කියා. නමුත් ඔහු එකම සිහිනය අඛණ්ඩව රාත්‍රීන් 3ක් දුටුවා. එය අල්ලාහ්ගේ අණක් බවට ප්‍රත්‍යක්ෂ වුණා. ඔහුගේ හදවත ගැහෙන්නට වුණා. ඉබ්‍රාහීම් තුමා තම පුතාට මේ බව පැවසුවා. මගේ ආදරණීය පුතුනි, මම ඔබව දෙවියන් වහන්සේට පූජා කරන බව සිහිනෙන් දුටුවා. ඔබ කුමක් සිතනවාද ඒ පිළිබඳව? මෙය සූරා අස්-සෆ්ෆාත් 37:102 සඳහන් වෙලා තියෙනවා. නිර්භීත ඉස්මායිල් අලයිහිස්සලාම් තුමා පැවසුවා, මගේ ආදරණීය පියාණෙනි, දෙවියන් වහන්සේ අනකල පරිදිම කරන්න. නිශ්චයෙන්ම දෙවියන් වහන්සේ කුමන හෝ අරමුණකින් මේ බව පවසා ඇති. ඔහු සියලුම දේ දන්නාය. ඒ නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔබට සිතිය හැකිද කුඩා දරුවෙකු තම ජීවිතය දෙවියන් වහන්සේගේ අනට කීකරු වී පූජා කිරීමට නිර්භීත වීම ගැන? ඉබ්‍රාහීම් තුමා තම බිරිඳ වන හාජරා තුමියටත් මේ පිළිබඳව පැවසුවා. ඇයත් අල්ලාහ්ගේ අනට කීකරු වී මෙය පිළිගත්තා. සිතන්න, මවක් කෙසේ එය සිදු කර ඇද්දැයි කියා. මෙයයි සැබෑම ආගමික විශ්වාසය. ඇය දැන සිටියා දෙවියන් වහන්සේ ඇයට මෙවැනි වූ දඬුවමක් නොදෙන බව. ඉබ්‍රාහීම් තුමා ඉස්මායිල් තුමාව නිහඬ නිම්නයකට ගෙන ගියා. ඔහු ඉස්මායිල් තුමාගේ දෑස් බැන්දා. ඔහු තම පුතාගේ ගෙලේ කඩුව තිබ්බා. ඔහු දෙවියන් වහන්සේ අනක් පරිදි පුතුගේ ගෙල සිඳින්න ගියා. නමුත් එය කැපුණේ නැහැ. ඔහු මෙසේ කරන හැම පාරම කඩුවෙන් බෙල්ල දෙකට වුණේ නැහැ. ඔහු ඉන්පසු ළඟ ඇති ගලට ගැහුවා. ගල දෙකට පැලී ගියා. නමුත් ඒ ඉස්මායිල් තුමාට කරද්දී බෙල්ල දෙකට වුණේ නැහැ. එක පාරටම ලස්සන කටහඬක් ඇසුණා. "ඕ ඉබ්‍රාහීම්, ඔබ දර්ශනය ඉටු කළා. මෙය පරීක්ෂණයක්. ඔබ සමත් වුණා." මෙය සූරා අස්-සෆ්ෆාත් 37:104 සහ 105 වැනි ආයත්වල සඳහන් වෙලා තියෙනවා. අල්ලාහ් ජන්නාහුවේ සිට, ඒ කියන්නේ ස්වර්ගයේ සිට බැටළුවෙකු අහසින් පොළවට පහල කළා ඉස්මායිල් තුමා වෙනුවට පූජා කරන්නට. ඒ නිසා සෑම වසරකම ඊද් අල්-අදා හජ් උත්සවයේ දිනේදී ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මෙම කතාව සිහිපත් කර සහ ඉබ්‍රාහීම් තුමා සහ ඉස්මායිල් තුමාගේ කීකාරුකමට ගෞරව කිරීම පිණිසත් කුර්බාන් දෙනවා. සැබෑ ආදරය යනු අල්ලාහ්ට කීකරු වීමයි. එය දුෂ්කර වූ විට පවා අල්ලාහ් කිසිදා අපගේ ඉවසීම සහ විශ්වාසය අමතක නොකරයි. කුර්බාන් යනු සතුන් ගැන පමණක් නොව, එය අල්ලාහ්ගේ ආදරය වෙනුවෙන් ඔබේ ආත්මාර්ථකාමීත්වය, ඔබේ බිය, ඔබේ සැකයන් කැපකිරීම ගැනය. සූරා අල්-හජ් 22:37 සඳහන් වන පරිදි කුර්බානයේ අරමුණ ලේ හෝ මාංශ නොව එහි අවංක බවයි. ඔවුන්ගේ මස් හෝ රුධිරය අල්ලාහ් වෙත ළඟාවන්නේ නැත. නමුත් එය ඔහු වෙත ළඟාවන්නේ ඔබේ භක්තියයි. කුර්බානයේහි චේතනාව සහ තක්වාව, දෙවියන් පිළිබඳව දැනුවත් භාවය වඩාත් වැදගත් වේ.